තමන්ගේ බිස්නස් එක්කට අත්‍යවශ්‍යමද එතකොට යහන මගේ කාඩ් පේමන්ට් නැද්ද කියලා කාඩ්පේම සිස්ටම්යක් ගන්නවනම් අපි මොනවද හිතල බලන්නවට ඒත් දැන් මං හිතන්නේ ක්‍රඩිට් කාඩ් ඩෙබිට් කාඩ් ලංකාවේ ජනගහනයට වඩා මාගට් එක තියෙනවා දැන් ශ්‍රී ලංකාවේ බිස්නසයක් පටන් ගන්නවා කියන එක ගොඩක් අයගේ තියෙන ලොකුම හීනයක් ඉතින් මේ හීනෙදී අපිට එන ප්‍රශ්න ගැන කතා කරන්න අපි කොහොමද මේ හීනට යන පාර මේ මොනවද ඩිරෙක්ෂන් එක කියන දේ ගැන කතා කරන්න ලොකු ස්පේස් එකක් තාම මේ ඩිජිටල් ස්පේස් එක හැදිලා නෑ ඉතින් අන්න ඒ දේ කරන්න තමයි Growth Talks powered by Dialog Finance Genie Business මේ පොඩ්කාස්ට් සීරීස් එකේ ලොකුම අභිප්‍රාය එහෙම නැත්නම් ලොකුම ඔබ්ජෙක්ටිව් එක තමයි මේ මර්චන්ට්ස්ලාට එහෙම නැත්නම් මේ බිස්නස් එකක් කරන ජර්නි එකේ ඉස්සරහට ගියපු අයගේ ඒ කට්ටිය ෆේස් කරපු ඉෂුස් මොනවද මෙන්න මේ දේවල් ගැන කතා කරන්න. ඉතින් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා Growth Talks පොඩ්කාස්ට් එකේ ෆස්ට් එපිසෝඩ් එකට. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා එයාගේ බිස්නස් එක ලංකාවේ හොඳ තැනකට අරන් ඇවිල්ලා ඒ අත්දැකීම් බෙදා ගන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සංජීව එයාගේ බිසි ෂෙඩියුල් එකත් එක්ක තමයි සංජීව අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. සංජීව thank you so much for being here. ඉතින් ඔයාගෙන ඉන්ට්‍රඩක්ෂන් එකක් දුන්නොත් එහෙම අපිට පොඩි කියන්න බලන්න ඔයාගේ බිස්නස් එක මොකක්ද කොහොමද හිටික වෙන්න කියලා. මේන් බිස්නස් එක නම් පර්ෆියුම් පර්ෆියුම් මැනුෆැක්චරින් ෆීල්ඩ් එකේ ඉන්නවා දැන් අවුරුදු 3ක් වෙනවා. ඒ ෂොප් එකක් තියෙනවා ඔන්ලයින් යනවා අයිලන්ඩ් වයින් ඩිස්ට්‍රිබියුෂන් එක දුවනවා ලංකා කවර් කරන්න. ලංකාවම කවර් කරනවා. එතකොට මේ බිස්නස් එක කරනකොට දැන් ඔයා අනිවාර්යයෙන්ම එක තැනකින් බිස්නස් එක පටන් අරගෙන තියෙනවා. හරි දැන් ලංකාවේ යම් තැනකට ඔයා ඇවිල්ලා ඉන්නවා සහ ඉස්සරහටත් ඔයා ඒ බිස්නස් එක ඉම්ප්‍රූව් කරගෙන නෙක්ස්ට් ලෙවල් එකට අරන් යන්න ඔයා බලාපොරොත්තු වෙනවා. එතකොට මං ඔයාගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් කාලේ බිස්නස් එකකට කාඩ් පේමන්ට්ස් අත්‍යවශ්‍යමද? මම හිතන අනිවාර්යෙන් අවශ්‍යයි. අවුරුදු 10කට 15කට කලින් ඇහුවා නම් ඒක අනිවාර්ය නෑ. ඒත් දැන් මං හිතන්නේ ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් ලංකාවේ ජනගහනයට වඩා මාකට් එකේ තියෙනවා දැන්. මම හිතනවා අනිවාර්යෙන් ක්‍රෙඩිට් කාඩ් පේමන්ට්ස් හෝ ඩෙබිට් කාඩ් පේමන්ට්ස් බිස්නස් එක සේල් එක ග්‍රෝ කරගන්න නම් බිස්නස් එකට අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ මේ ක්‍රෙඩිට් කාඩ් එකකින් ඒ කියන්නේ මේ කාඩ් පේමන්ට්ස් ඇක්සෙප්ට් කරන එකෙන් අත්‍යවශ්‍යම බිස්නස් එකට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් අනිවාර්යයෙන් ඒක තියෙන ඒ ග්‍රෝත් එක ගන්න පුළුවන් අපිට නෙක්ස්ට් ලෙවල් එකට අරන් යන්න. එතකොට දැන් මේ ගොඩක් තියෙන මතයක් තමයි මේ කොමන් මතයක් තමයි මේ කාඩ් පේමන්ට් එකක් තමන්ගේ බිස්නස් එකට තමන්ගේ ෂොප් එකට ගන්න එක ගොඩක් අය දකින්නේ වියදමක් විදිහට. ඒක ගැන මොකද හිතන්නේ? මං හිතන්නේ ඔයහන් කමිෂන් රේට් එක ගැන. කමිෂන් රේට් එක ගත්තොත් මෙහෙමයි. අපි හිතමුකෝ මේ අනිත් පැත්තෙන් මම පර්සනල් මගේ ෂොප් එකට කාඩ් පේමන්ට් ගන්න අවුරුදු 3-4කට කලින් ඒකේ මට එක හේතුවක් උනේ කස්ටමර්ලා මගේ රික්වයර්මන්ට් කරා. අංක 1 ඉස්සෙල්ලාම මම ගන්න කලින්. එතකොට කාඩ් පේමන්ට් ගැන කවුරුත් කතා කරන්නේ නැති කාලෙක මම කාඩ් පේමන්ට් ගත්තේ කස්ටමර් කෙනෙක් එනවා අපේ ෂොප් එකට. ඇවිල්ලා එයා ගන්න හිතන අයිටම් එක නෙවෙයි. එයා ඒක ගන්න ඉන්න අයිටම් එකට එයා කෑෂ් ගේනවනේ. එතනින් එහාට එයාට අයිටම් එකක් දකින්නවා හිතමු ගන්න ඕන කියලා. එතකොට එයා අහනවා මගෙන් කාඩ් පේමන්ට් නැද්ද කියලා. පළවෙනි සැරේ. එතකොට මම කියනවා නෑ. එතකොට මම කල්පනා කරා ඇයි කාඩ් පේමන්ට් මෙහෙම මට අවශ්‍ය වෙනව නේ කියලා. එතකොට එයාගේ අතේ තියෙන මුදලට සරිලන දෙයට එහා දෙයක්. එයාට අවශ්‍ය වුණොත් මං ඔප්ෂන් එකක් තියාගන්න ඕන කාඩ් පේමන්ට්. එතකොට එයාගේ අතේ කෑෂ් නෑ නේ වෙලාවේ. එතකොට මම ඒ සොලියුෂන් එකට ගියා. ඊට පස්සේ මගේ සේල් එක ලොකු ප්‍රමාණයකින් වැඩි වුණා. ඒ කියන්නේ දැන් අර ඔයා කියන්නේ දැන් කවුරු හරි කස්ටමර් කෙනෙක් අපේ ෂොප් එකට ඇවිල්ලා එයා අතේ තියාගෙන එන්නේ ඒ වෙලාවේ ඔළුවේ හිතන දේ අයිටම් එක ගන්න විතරයි. බට් එයා ෂොප් එකට ආවට පස්සේ මොනවා හරි ඉන්ස්ටන්ට්ලි එයාට ගන්න හිතුනොත් එහෙම එයාට කාඩ් පේමන්ට් එක අනිවාර්ය රික්වෙස්ට් කරනවා. මොකද දැන් ගොඩක් අය මං හිතන්නේ ගොඩක් අය කෑෂ් අතේ තියාගෙන යනවා කියලා. ඒක අපිටත් ලේසි දැන් කස්ටමර්ටත් ලේසි. ඒකෙන් අපි හිතන්නේ කමිෂන් රේට් එක ගැන කතා කරනවට වඩා දෙයක් අපේ සේල් එක ග්‍රෝ වෙනවනේ එතනින්. අපි හිතන් ඉන්නවට වඩා දැන් මම ප්‍රැක්ටිකලි මම හැම දෙයක්ම ප්‍රැක්ටිකලි බලනවා. ඊට පස්සේ කාඩ් පේමන්ට් අපි අවේබල් කරාන් පස්සේ අපේ සේල් එක ඇත්තටම ග්‍රෝ වුණා. ග්‍රෝ වෙනවා. රයිට් රයිට්. එතකොට කාඩ් පේමන්ට් තියෙන දැන් ඔයා කිව්වා මේ අනිවාර්යෙන් කාඩ් පේමන්ට් ගත්තට පස්සේ අපිට අපේ නෝමල් කස්ටමර්ස්ලට වැඩිය ලොකු ඕඩියන්ස් එකකට ඔයාට අනිවාර්යෙන් කේටර් කරන්න පුළුවන්. එතකොට ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාගේ අත්දැකීමත් එක්ක කාඩ් පේමන්ට් එක ගත්තට පස්සේ අනිවාර්යෙන් ඔයාගේ කස්ටමර්ස්ලා ප්‍රමාණය වැඩි වුණා. එතකොට ඕනම කෙනෙක්ට මං කියන්නේ
බිස්නස් එකක් තමන්ගේ බිස්නස් එකක් පටන් ගන්නකොට දැන් මේ මටත් ඇත්තටම මේ දේ ඇත්තටම තේරෙන්නේ නැහැ ඇයි කට්ටිය මේක දකින්නේ මේ වියදමක් විදියට කියලා. මොකද දැන් කාඩ් පේමන්ට්ස් කියන දේ බිස්නස් වල තියෙනම දෙයක්. කියන්නේ පොඩිම කඩේ ඉඳලා ලොකුම දැනට දක්වා මේ කාඩ් පේමන්ට් සොලියුෂන්ස් අවේලබල්. ඉතින් මේක වියදමක් විදියට දකින්නට වැඩිය මං හිතන්නේ මේක ඔයාලට බෙනිෆිට් එකක් ගන්න. ඔයාලගේ සේල්ස් අප් කරගන්න, කස්ටමර්ස්ලා ටික වැඩි කරගන්න හොඳ දෙයක් විදිහට දකින්න එක තමයි මං හිතන්නේ සංජීව හොඳම දේ. රයිට්. හරි. ඊළඟ ප්‍රශ්නෙට යනකොට දැන් හිතන්න දැන් මේ පොඩ්කාස්ට් එකේ අපේ මේ ෆස්ට් එපිසෝඩ් එක රයිට් සංජීව ඇවිල්ලා ඉන්නවා අපේ ෆස්ට් එපිසෝඩ් එකට growth talks එක. දැන් අනිවාර්යෙන් මේක කට්ටිය බලනවානේ. අපේ බිස්නස් එකක් පටන් ගන්න ඉන්න අය, පොඩි බිස්නස් ස්මෝල් බිස්නස් එකක් කරගෙන ඉන්න අය, එක එක ස්කේල් වල බිස්නස් තියන අය මේක දකිනවා. ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක, ඔයාගේ අත්දැකීමත් එක්ක බිස්නස් එකට කාඩ් පේමන්ට් ගන්න ඕනේ නම්, එහෙම නැත්නම් කාඩ් පේමන්ට් සිස්ටම් එකක් ගන්න ඉන්නවා නම් ඒ අය සැලකිය යුතු කරුණු මොනවද? ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් විදිහට ෆෝන් එකක් ගත්තොත් එහෙම අපි බලනවා හරි මේකේ ස්පීඩ් එක කොහොමද, මොකක්ද තියෙන ස්පේස් එක කොච්චර අවේලබල්ද, අන්න ඒ වගේ දේවල් බලනවා. රයිට්. දැන් මේ බිස්නස් එකකටත් කාඩ් පේමන්ට් සිස්ටම් එකක් ගන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම ඉන්වෙස්ට්මන්ට් එකක්. රයිට්. ඒ ඉන්වෙස්ට්මන්ට් එක කරන්න කලින් ඔයා හිතන විදිහට ඔයාගේ අත්දැකීමුත් එක්ක මොනවද සලකා බැලිය යුතු කරුණු? කාඩ් පේමන්ට් අපි අවබල් වුණාන් පස්සේ අංක එක කියන්නේ අපේ බිස්නස් එකේ කෑෂ්නේ. ඔව්. එතකොට අපි ඉස්සෙල්ලාම බලන්න ඕන අපේ විශ්වාසවන්තය සහ ආරක්ෂා බව අපිට සේවිස් එක දෙන ප්‍රොවයිඩර්ගේ. ඊළඟට අපි ඔතනදී බලපානවා ඔයා කිව්වා වගේම කලින් කමිෂන් රේට් එක. ඔව්. හරි. කමිෂන් රේට් එකත් දැන් මාකට් එකේ තියෙන තරංකාරීත්වයත් එක්ක අනුව හොඳ රේට් දෙන හොඳ කම්පැනිස් ඉන්නවා. ඒක වගේ කම්පැනි එකට යන්න ඕන. අනිත් එක අපි හිතමු අද ට්‍රාන්සැක්ෂන් ටික අනිවාර්යෙන් නෙක්ස්ට් ඇබල් වර්කින් ඩේ එක තමයි වැටෙන්නේ අපිට. කෑෂ් එක වැටෙන්නේ. එතෙන්දී පොඩි ප්‍රශ්න, එතකොට ස්ටේට්මන්ට් වල ප්‍රශ්න නැති, ආරවුල් නැති හොඳ කම්පැනි එකක් තෝරගන්න එක අංක එක අනිවාර්යයෙන්ම වැදගත්. වැදගත් නේ. ඒ කියන්නේ දැන් අතරම දැන් අපි කාඩ් පේමන්ට් එකක් ගන්නවා කියන්නේ අපේ සල්ලි අපි තර්ඩ් පාර්ටි කම්පැනි එකට දෙන එකනේ. දෙන එකනේ. එතනින් ප්‍රොසෙස් වෙලා තමයි අපිට එන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මේ ආරක්ෂාව කියන එක නම්බර් 1. ඒ කියන්නේ ට්‍රස්ට්වර්දි ප්‍රොවයිඩර් කෙනෙක් වෙන්න ඕනේ. රයිට්. ඒත් එක්කම තමයි දැන් මේ කමිෂන් රේට් එක ඔයා කිව්වා වගේ දැන් ඔයාට මට වැඩිය හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවානේ කමිෂන් රේට් එකත් එක්ක මේ පේමන්ට් මෙතඩ්ස් කොහොමද යන්නේ ඒ ටිකත් අනිවාර්යෙන් බලන්න ඕනේ. ඊට පස්සේ ඔයා කිව්වේ මේ සෙටල්මන්ට්. ඒ කියන්නේ මේක අපිට සෙටල් කරන දවස කොහොමද, එතනදී නිර්වුල් විදිහට අපිට සෙටල්මන්ට් එකක් වෙනවද කියලා අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒකත් එක්ක බලන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි growth talks ෆස්ට් එපිසෝඩ් එකේ අපි මේ දේවල් කතා කරේ මේ කාඩ් පේමන්ට්ස් ගැන. එහෙම නැත්නම් කාඩ් පේමන්ට් සිස්ටම් එකක් තමන්ගේ බිස්නස් එකට අත්‍යවශ්‍යමද? මේක කාඩ් පේමන්ට් සිස්ටම් එකක් ගන්නව නම් අපි මොනවද හිතලා බලන්න ඕනේ? තව මේ සංජීවගේ එක්ස්පීරියන්ස් උත් එක්ක ඉතින් අපි හිතනවා අපි ඔයාලට යම් කිසි දෙයක් දුන්නා කියලා මේ පොඩ්කාස්ට් එකේ ෆස්ට් එපිසෝඩ් එකෙන්. ඉතින් ඉස්සරහටත් මේ වගේම එපිසෝඩ්ස් ගොඩක් එනවා. ඉතින් එකතු වෙලා ඉන්න growth talks එක්ක. ඉතින් Sanjeev, thank you so much for joining with us. So see you guys with the next episode.